Hi guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ මාළුන්ට බෙහෙත් ගහන විදිහ. ඉතින් guys, ඔයාලත් මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරලා පහලින් තියෙන bell notification එක click කරලා all දාලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. Hi guys, කොරියාවේ දීවරංශයේ රැකියාවක් තමයි මේ මාළු ෆාම් එක කියන්නේ. අද අපේ ෆාම් එකේ මාළුන්ට ෆෝමලින් ගහන්න තමයි යන්නේ. මේ මාළුන්ට ෆෝමලින් ගහන්නේ දිරීර, වෛරස් වගේ බෝවෙන රෝග ආවම මාළු මැරෙන එක, ලෙඩ වෙන එක නවත්තන්න තමයි. අපේ ෆාම් එකේ නම් ටැංකි 180ක් තියෙනවා. ඉතින් අද නම් අපි ටැංකි 40කට විතර තමයි ෆෝමලින් ගහන්න සූදානම් වෙන්නේ. අපේ ෆාම් එකේ තියෙන ටැංකි වල ප්‍රමාණයට ලීටර් 5ක් වගේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් guys, මේ ටැංකි වල වතුර ප්‍රමාණය ගොඩක් අඩු කරලා මේ ෆෝමලින් ගොඩක් සැර නිසා ග්ලව්ස් දාලා මාස්ක් දාගෙන මෙන්න මෙහෙමයි අපි ෆෝමලින් ගහන්නේ. හරි guys, මේ මාළුන්ට කියන්නේ කංබෝ කියලා. ඒ වගේම මෙයාලට උල් දත් සෙට් එකක් තියෙනවා. ඉන්ජෙක්ෂන් එහෙම ගහන වෙලාවට මෙයාලගේ දත් වැදිලා අතවල් එහෙම තුවාලත් වෙනවා. ඒ වගේම තව මාළු జాතියක් ඉන්නවා. මම කලින් වීඩියෝ වල මේ මාළු జాතියක් දාලා තියෙනවා. ඒ වීඩියෝත් බලන්න. මේ මාළු ෆාම් එකට ගියද්දී අඟලක අඟල් 1.5ක වගේ සයිස් එකක් තමයි තියෙන්නේ. අපි ෆාම් එකේ අඩි 2.5 විතර වගේ වෙනකන් ලොකු කරනවා. ඒ වගේම ඒ සයිස් මාළුවේ කිලෝ 4.5ක් වගේ ඉන්නවා. මේ කංගු මාළු වැඩිපුරම අමුවෙන් තමයි ආහාරයට ගන්නෙ. ඒ වගේම සුප් හදන්නත් භාවිතා කරනවා. හරි guys, ෆෝමලින් ගහුවට පස්සේ ටැංකි ටික මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් guys, මේ ෆෝමලින් ගහපු ටැංකි විනාඩි 40ක් විතර තිබ්බට පස්සේ අපි ආයෙත් මෙන්න මේ විදිහට වතුර අරින්න ඕනේ. ඊට වඩා වෙලාවක් තිබ්බොත් මේ මාළු ඔක්කොම හුස්ම ගන්න බැරුව මැරෙනවා.
guys ටැංකිය වල වතුර අරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ටැංකිය ටික තියෙන්නේ. ඒ වගේම guys මේ වතුර හෝස් පවර් 200 මෝටර දාලා තමයි මුහුදෙන් ගන්න. ඒ වගේම මේ මෝටර පැය 24 පුරාම වැඩ කරනවා. මුහුදෙන් ගන්න වතුර ටැංකියකට පුරවලා ඒ ටැංකියට ඔක්සිජන් මිශ්‍ර කරලා නැවත බටහරා ටැංකිය වලට ලබා දෙනවා. කොරියාවේ මාළු ෆාම් වල මේ වගේ වැඩක් කරන්න තියෙනවා. දීවරංශයෙන් කොරියාවට ඉන්න අයට වීඩියෝ එක ගොඩක් වටී කියලා හිතනවා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා මම සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් විදියට දාලා යන්න මතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු guys.